ඊළඟ විනාඩි පැහැතුරත ඔයා කැමතිම TikTok වීඩියෝ එක ඔයාගේ Android හරි Apple හරි ෆෝන් එකෙන් watermark ඇතුව හරි watermark නැතුව හරි download කරගන්න ක්‍රම දෙකක් ගැන අපි කතා කරමු. හරි මම ඉස්සෙල්ලා මේ වැඩේට මගේ ෆෝන් එකේ මගේ TikTok app එක open කරගෙන මේකට අවශ්‍ය කරන වීඩියෝ එකක් මම select කරගන්න ඕනේ. හරි මම මෙන්න මේ වීඩියෝ එක select කරගන්නා මේ වැඩේට. ඉතින් ඉස්සෙල්ලාම කරන්න ඕනේ වීඩියෝ එකේ ඔයාලට පහළ බලා ගන්න බලන් share icon එක දෙනවා. ඔයා මේ share icon එක click කරන්න ඕනේ. share icon එක click කරාට පස්සේ ඔයාලට මෙතන පහළින් බලා ගන්න පුළුවන් download කියලා option එකක් තියෙනවා. ඔයා මේක click කරන්න. ඔයා මේක click කරාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාගේ වීඩියෝ එක download වෙනවා. එතන වෙනකොට වීඩියෝ එක download වෙලා ඉවරයි. ඔයාට දැන් පුළුවන් මේක ඔයාගේ WhatsApp status දාන්න. එහෙම නැත්නම් WhatsApp වලින් හරි Messenger මේ ඕනම විදිහකින් ඔයාට මේක share කරගන්න පුළුවන්. ඉතින් අපි අන්තිමටම බලමු ඇත්තටම මේක අපේ gallery එකේ save වෙලා තියෙන කියලා. අපි දැන් යන් අපේ අනිත් ක්‍රමයේ කතා කරන්න. ඔයාලා දැකලා ඇති සමහරක් වීඩියෝස් වල මෙතන share icon එක click කරාට මෙතන download කියන option එක නැහැ. ඉතින් එහෙම වුණොත් මොකක්ද කරන්න කියලා තමයි දැන් අපි කතා කරන්න යන්නේ. ඉතින් ඔයාලට තාම සරල දෙයක් කරන්න තියෙන්නේ ඔයා මේකේ දෙවණියට තියෙන option list එක බලාගන්න. more කියලා ගත්තී ඔයාගේ click කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ වීඩියෝ එකට අදාළව ගන්න link එක බලා ගන්න පුළුවන්. ඔයා මේ link එක copy කරගන්න. ඒකට ඔයාලට මෙතන දෙන copy button එක select කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ link එක automatically copy වෙනවා. ඊට පස්සේ ඔයා යන්න ඕනේ වගේ දෙන web browser එකකට. මම මෙතන select කරගන්නේ Google Chrome browser එක. ඉතින් ඔයාටත් පුළුවන් ඔයාට කැමතිම web browser එකක් මේ වැඩේට select කරගන්න. මෙතන ඔයා search bar එකේ search කරගන්න ඕනේ save from net කියලා. ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ වෙබ්සයිට් එකකට අරන් ගිහින් ඔයාට මෙන්න මෙතන enter the URL කියන තැන ඔයාගේ තියෙන URL එක මෙතෙන්ට paste කරන්න පුළුවන්. ඉතින් ඔයාට තම සරල දෙයක් ඔයා මේක උඩ touch කරගෙනව long touch කරගෙන ඉන්න. ඊට පස්සේ ඔයාට paste option එකයි ඔයා මේක paste කරන්න. ඊට පස්සේ මේක automatically process වෙන්න ගන්නවා. process වුණ තම පත්තෙන් තියෙන ඊ තලයේ click කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාට වීඩියෝ එක යටින් පොඩි preview එකක් පෙන්නන. preview එක ඇතුළේ පොඩි වීඩියෝ එකක් පෙන්නනයි. වීඩියෝ එක thumbnail එක. ඊට පස්සේ ඔයාට ගන්න තියෙන්නේ ඔයාට අවශ්‍ය කරන resolution එක select කරලා ඔයාට මේක මෙතනින් download කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට බලන්න මෙන්න මේ විදිහට මේක automatically download වෙලා තියෙනවා. හරි. අපි දැන් gallery app එකට ගිහලා බලමු. ඇත්තට මේක download වෙලාද තියෙන්නේ කියලා. මම මගේ Android device එකක් නිසා මම gallery එකට එනවා. ඔයාට මොන device එකකින් යන්න පුළුවන්. හරි. ඔන්න ඔයාට බලා ගන්න පුළුවන් මෙතන මේ අපි ගත්ත videos දෙකම මෙන්න මේ විදිහට මෙතන තියෙනවා. මේ තියෙන ඉස්සෙල්ලාම අපි TikTok app එකෙන් download කරපු එක. මෙතන ඔයාට බලන්න පුළුවන් watermark එක තියෙනවා. මේ තියෙන්නේ අපි වෙබ්සයිට් එකෙන් download කරපු වීඩියෝ එක. මෙතනදී watermark එකක් නැහැ. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා තුන like කරන්න. හෂාන්ගේ short වලට අලුත් කෙනෙක් subscribe කරලා එකතු වෙන්න. අපි හම්බෙමු තවත් අලුත් වීඩියෝ එකකින්. එහෙනම් thank you for watching this video.